Please, Lord, give me a sign, a sign. I wanna be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient, hoping one day I blow up from the basement. Statement, the top is so vacant. I don't hear shit that I think is amazing. Waiting for my day when I'm playing sold out shows for 1,000 faces. Hey, give me that crown, get in my way and to be put down. It ain't your place, all this my town. If I want that shit, then I'll get it right now. I'm losing it, the noose it fits. I'm losing shit, a stupid myth. You choose to live or choose to dip. You choose to fight or lose your grip and lose a gift. Oh, I feel like I'm losing my mind. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට මේ වෙද්දි දැනටමත් රිලීස් කරලා තියෙන Apple 16 series එකේ මුලින්ම තියන්න පුළුවන් එක්කෙනා. එහෙම නැත්නම් මිලතින් ගත්තොත් අඩුම එක්කෙනා. එහෙම නැත්නම් 16 E phone එක තමයි අද මම රිවිව් කරන්න ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම මෙන්න මේ channel එකේම 16 එක ගැනත් ඕගොල්ලන්ට රිවිව් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අන්න එක මෙන්න මේ වීඩියෝ එකෙන් බලන්න. එහෙම නැත්නම් පල්ලෙහා description box එකේ අන්න එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් බලන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මොකද ඕගොල්ලන්ගෙන් කොහොම අඩු ප්‍රතිශතයක් තමයි මෙන්න මේ විදිහට මාව subscribe කරලා මගේ videos බලන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගෙන් කිසිම දෙයක් යන්න නැහැ. පල්ලෙහා subscribe button එක click කරලා ඊට හැබැයි තියෙන bell notification එක ඕල් දාන්න. එතකොට පුළුවන් ඔයාලට මගේ videos මම දැම්ම ගාම notification එකක් මාර්ගෙන් ලබා ගන්න. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මේ වගේ phones ගැන iPhones ගැන දැනගන්න කැමති අලුත් නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට share කරන්න. ඒ වගේම ඔයාගේ අදහසත් දැනගන්න පළයක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි ඉක්මනටම අද අපි ගෙනලා තියෙන මෙන්න මේ Apple 16e කියන එක review කරන්න. I've been dreaming on in my head like I've seen it. A life worth living is a life with meaning. I'll do what I love till my heart stops beating. I'm feeding this demon. Got a taste, can't erase bitterness in my face. Work a job every day till your dreams fade away. Like a card, never change. Play the game that we say. I need a break. I'm staying strong, need to move on to be what I want. I'll keep dreaming on. I'm staying strong, need to move on to be what I want. I'll keep dreaming on. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේගොල්ලෝ කියනවා වගේම මෙන්න මේකේ අපිට කොහොමද මේකේ ප්‍රයිස් පිළිවෙලින් පෙළගස්සුවාම බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති iPhone 16 series එක මේගොල්ලෝ රිලීස් කරද්දී phones 4ක් රිලීස් කරලා බලා ගන්න පුළුවන් නා. ඒ කියන්නේ Apple 16 එක, ඒ වගේම 16 Plus එක, ඒ වගේම 16 Pro එක, ඒ වගේම 16 Pro Max එක. ඉතින් අපිට මෙන්න මේ හතරෙන් අපිට මුලින්ම තියන්න පුළුවන් වෙන එක, ඒ කියන්නේ price එකෙන් ගත්තොත් මුලින්ම තියන්න පුළුවන් ෆෝන් එක තමයි මෙන්න මේ Apple 16e කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙන්න මේකේ price drop එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඕගොල්ලන්ට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ මේක අනිවාර්යයෙන්ම මිලදී ගන්න ඕන අය. එහෙම නැත්නම් මිලදී ගන්න පෙළඹෙන අයත් කියනවා කියලා. ඉතින් ඕගොල්ලන්ට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ අලුත්ම ෆෝන් එකක් ටික අඩු මිලකට brand new අපිට මිලදී ගන්නවා නම් අන්න ඒගොල්ලන්ට තමයි මෙන්න මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේකේ කිසිම සීරීස් එකක ෆෝන් එකක් ගන්න අවශ්‍යතාවයක් නැති සාමාන්‍ය entry level ෆෝන් එකක් වෙන කට්ටියටත් මෙන්න මේක සෑහෙන්න ගැලපෙනවා. ඉතින් මෙන්න මේගොල්ලන්ට තමයි අද අපිට මෙන්න මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි ඊළඟට කතා කරොත් මෙන්න මේකේ button and ports එහෙම නැත්නම් මේ වගේ දේවල් ගැන කතා කරොත් එහෙම අපිට මේකෙත් බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහටම අර action button එක switch එකක් නෙමෙයි කොහෙන්ද මේකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේකේ type C තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේක charge කරන්න, data transfer කරන්න වගේ හැම දෙයකටම reverse charge කරන්න වගේ හැම දෙයකටම මෙන්න මේකත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේකේ performance ගැන කතා කරොත් එහෙම අපිට මෙන්න මේකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ 16 series එකට රිලීස් වුණ එක නෙමෙයි.
ඉතින් ඕගොල්ලන්ට මේක chipset එක ගැන දෙයක් කියන්න තියෙනවා. ඉතින් මෙන්න මේකේ මේගොල්ලෝ කියන විදිහට chipset එක ගැන කතා කරොත් එහෙම අපිට මෙන්න මේ 16 series එකට කියන්නේ මෙන්න මේ 16E එක නැතුව අනිත් ෆෝන් ටිකට දාන්න හිටපු chipset එකක් තමයි reject වෙච්ච chipset එකක් තමයි මෙන්න මේ ෆෝන් එකට දාලා තියෙන්නේ. කියන්නේ අර ෆෝන්ස් තරම් මේ කියන්නේ අර chips තරම්ම performance නැති වුණා, powerful නැති වුණා, ඊට වඩා ටිකක් අඩුවෙන් තමයි මෙන්න මේ ෆෝන් එකට මෙන්න මේ chipset එක දාලා තියෙන්නේ. A18 කියන නමම දාලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ තවත් performance ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපිට Apple 16 එකයි, ඒ කියන්නේ base version එකයි මෙන්න මේකයි අතර කිසිම වෙනසක් නැහැ. අපිට display size එකම වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. resolution ගාන අඩු වුණාට. ඉතින් ඒ වගේම අපි මේකේ දැන් කතා කරමු මොනවද අපිට මේකේ මෙන්න මේ කැමරාව හම්බෙන දේවල් කියලා, කැමරාවට හම්බෙන දේවල් කියලා. ඉතින් අපිට මේකේ වැඩි දෙයක් නම් ඇත්තටම කතා කරන්න නැහැ. මොකද කිව්වොත් එහෙම අපිට සාමාන්‍ය අපිට iPhone වෙන series release වෙද්දී SE කියලා ෆෝන් එකක් release කරනවා කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. ඉතින් අන්න ඒ ෆෝන් එක වගේම තනි කැමරාවක් තමයි මෙන්න මේකටත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔයගොල්ලන්ට මෙන්න මේක ඔයගොල්ලන්ට ගොඩක් sharp photos ඒ වගේම tele photos, සාමාන්‍ය photos capture කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ high quality camera එකක් ඕගොල්ලන්ට මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ ගොඩක් wide angle shots ගන්න උත්සාහ කරනවා නම් අන්න එතන තමයි ඕගොල්ලන්ට මෙන්න මේකේ කැමරාවට පොඩි ආවාසියක් ඇති වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේකේ ultra wide පහසුකම නැති හින්දා ඕගොල්ලන්ට wide photos කියන්නේ ලොකු area එකක් cover කරන්න පුළුවන් photos capture කරගන්න මේකේ ටිකක් අමාරුයි. එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඉතින් ඕගොල්ලන්ට හොඳ quality එකක් තියෙන ඒ වගේම ඕගොල්ලන්ට කොහේ හරි දාගෙන යන්න ලේසි ගොඩක්ම portability එක වැඩි ෆෝන් එකක් විදිහට මෙන්න මේ Apple 16E එක අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේකේ display ගැන කතා කරොත් එහෙම super විදිහටම Super Retina XDR display එකක් තමයි 16 series එකට දුන්න විදිහටම මෙන්න මේ ෆෝන් එකට දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකේ ඊළඟ අපිට මෙන්න මේකේ drop down එක තමයි මෙන්න මේකේ brightness වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මොකද කිව්වොත් එහෙම අපිට මෙන්න මේකේ හරියටම nits 800ක් වගේ තමයි අපිට මෙන්න මේකේ brightness එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවට මම හැම වීඩියෝ එකක් කියන දෙයක් තමයි අනිවාර්යයෙන්ම අපේ ෆෝන් එකේ ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ෆෝන් එක අනිවාර්යයෙන්ම මේකේ හොඳ brightness level එකක් තියෙන්න ඕනේ. maximum brightness level එක හොඳ මට්ටමක තියෙන්න ඕනේ. ඒත් ඉතින් මේකේ පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේකේ ඕගොල්ලන්ට nits 800ක් වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අන්න එතනින් ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් එලි මහන්නේ ඕගොල්ලෝ මේක පාවිච්චි කරනවා නම් ටිකක් bright අඩු display එකක් තමයි මෙන්න මේකේ maximum එකට ගියත් අපිට මෙන්න මේකේ bright එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම ඊළඟට කතා කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේකේ battery එක. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේකේ battery එකේ අපිට ලොකු upgrade එකක් එහෙම නැත්නම් ලොකු lifetime එකක් අපිට මෙන්න මේකේ තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මොකද කිව්වොත් එහෙම අපිට මෙන්න මේකේ battery එකට optimize වුණ හොඳ අපිට components බලා ගන්න පුළුවන් වගේම අපිට මේකේ සාමාන්‍ය display එකක් ටිකක් පොඩි හින්දා අපිට සාමාන්‍යයෙන් ගොඩක් හොඳ battery life එකක් එහෙම නැත්නම් lifetime එකක් ඕගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට සාමාන්‍ය දවසක් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන් මේක හම්බෙන බැටරිය තමයි 4005ක මිලියන් පවර් බැටරියක් තමයි මෙන්න මේකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මේක charge කරන්න ගියාට පස්සේ නම් ටිකක් අපිට අඩු වොට් ගණනකින් තමයි මේක charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ 7.5 වොට් වගේ තමයි අපිට මෙන්න මේක charge කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ බැටරි එක නම් සාමාන්‍ය ටිකක් වොට් ගන්න මදි කියලා මේ 7.5. ඉතින් මේක ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් පල්ලයක් comment section එකේ දාගෙන යන්න. අනිවාර්යයෙන්ම මගේ අදහසත් මම ඒ reply එකට එකතු කරනවා. ඉතින්
ඒ වගේම ඊළඟට ඕගොල්ලෝ හැමෝම දන්නවා මෙන්න මේකේ MagSafe පහසුකමත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් MagSafe නැහැ කිව්වහම ඕගොල්ලෝ හිතන්නේවා මේකේ wireless charging support නැහැ කියලා. මේක wireless charge support කරනවා. ඒත් ඕගොල්ලෝ දැකලා ඇති iPhones පිටිපස්සේ ring එකක් වගේ පිටිපස්සේ රවුමක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි MagSafe කියන්නේ. ඉතින් අන්න ඒකේ පහසුකම නැහැ මෙන්න මේ ෆෝන් එකට. ඉතින් ඕගොල්ලන්ට wireless charge කරන එහෙම කරන්න පුළුවන්. අපිට ඒ MagSafe පහසුකම අපිට මේකේ බලා ගන්න පුළුවන් නැහැ. ඉතින් අපිට මෙන්න මේ දේවල් ටික තමයි මෙන්න මේකේ features අතින් ගත්තාම අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ පටන් ගද්දිම කිව්වනේ මම මේකේ ඕගොල්ලන්ට මිලදී ගන්නද එපාද කියලා recommendation එකකුත් කරනවා කියලා. ඉතින් අන්න ඒකෙදි මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගාව අඩුම අඩු බජට් එකක් නම් තියෙන්නේ කමක් නැහැ මේක මෙලදී ගන්න. ඒත් ඕගොල්ලන්ට මෙන්න මේකේ 16 base version එකටම හරි 16 plus එකට හරි යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම මේක ගොඩක් හොඳ දෙයක්. මොකද මේකේ අනිත් පැත්තත් ගත්තාම අනිත් performance උත් ගත්තාම ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ දේ තමයි කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ ගාව කිසිම විදිහකින් මෙන්න මේ විදිහේ ලොකු බජට් එකක් නැත්තම් මේක මෙලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට second hand එකක් හරි මෙලදී ගන්න පුළුවන්. Apple 16 Plus, Apple 16 Pro, එහෙම නැත්නම් Apple 16 Pro Max උනත් අපිට second hand මෙලදී ගත්තත් පාඩු නැහැ කියලා මතක් කරනවා මේක මෙලදී ගන්න වෙලෙට. ඉතින් ඕගොල්ලෝ සරල පොඩි ෆෝන් එකක් හොයනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. Apple 16 එක හරි මේක හරි මෙලදී ගන්න. ඉතින් ඒ දෙකනොත් මම වැඩියෙන්ම recommend කරන්නේ Apple 16 base version එක මිලදී ගන්න. මොකද මීට වඩා ටිකක් නෙමෙයි චුට්ටක් වැඩිපුර අප්ග්‍රේඩ් වුණ දේවල් අන්න ඒකේ බලා ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද අපිට මෙන්න මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක මිලදී ගන්න ඕන links මම ශ්‍රී ලංකාවේම website එකක් දාලා තියන්නම් යටින්. ඉතින් ඔයගලන්ට පුළුවන් එකේ price ගිහිලා දැනගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහසත් අනිවාර්යයෙන්ම මේ ගැන ෆෝන් එක ගැන කියන්න තියෙන දේ වගේම ඔයා හිතන දේ වගේම වීඩියෝ එකේ තව ඉම්ප්‍රූව් වෙන දේවල් හැදෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන් මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ආව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකත් all දාගන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ phones ගැන ඔයාලට හොයන යාළුවෝ නම් අනිවාර්යයෙන් මේගොල්ලන්ටත් මේක දැනගන්න share කරන්න. ඊළඟ ඉතින් මේ වගේ තවත් අලුත් super interesting brand new video එකක් අරගෙන බලාපොරොත්තු වෙන අතරම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඒ තමයි ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ දවසක්. It needs to stay in the past. You gotta take off the cast. I wanna feel like I'm a new person. I wanna have